හායි ඉතින් ළමයි මම ඉන්නේ අපේ මදරින් ලෝ යනකම් මේක ඇත්තටම අම්මයි මමයි ගිය පොඩි ඩේට් එකක් ඒක දැන් මාස දෙකක් විතර වෙනවා මම මේක ලොග් එකක් කරන්න නෙමෙයි ආයෙත් ගත්තේ මේ වීඩියෝස් බට් මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් තියෙනවා තියෙන ක්ලිප්ස් ටික දාලා ඉතින් මම අම්මත් එක්කලා ඉස්ලාම ගිය ලේඩි චේ එකට එයාව ෂොප් වල shopping එකයි යන්න කියලා හිතුණා. මොකද අපි දෙන්න හැමදාම කුරුණෑගල කැන්ඩි අවට තමයි ගොඩාක් වෙලාවට යවෙන්නේ. ඉතින් කොළඹ හිටපු දවසේ මම යාට එන්න කියලා අම්මම චුට්ටක් රවුමක් එක්කයි යන්න තමයි ඔය දවස් දෙකම වෙන් කරලා තිබ්බේ. ඉතින් අපි ඊට පස්සේ කෙලින්ම හැවලොක් සිටි එකට ආවා. ඉතින් ළමයි හැවලොක් සිටි එකේ තමයි මම ලන්ච් එක ගත්තේ. ඒ හැවලොක් සිටි එකේ බට් ඊට පස්සේ අපි හැම ෂොප් එකකටම වගේ ගියා. බට් ඒත් අපේ අම්මට හරියන එක ඇඳුමක්වත් එක ෂොප් එකකින් හම්බුනේ නැහැ ළමයි. ඉතින් අම්මලාගේ එක එක ටේස්ට් ඩිෆරන්ට් නේ. ගර්ල්ස්ලා වගේම තමයි මං හිතුවේ අපිට විතරයි අර ප්‍රොබ්ලම් එකක් තියෙන්නේ කියලා. අපිට අර කඩවල ඔක්කොටම ගිහිල්ලා බලන්න ඕනේනේ හරියන එකක් තියෙනවද කියලා. අම්මලටත් ඉතින් ඒ ෂෝ එකම තියෙනවා ඒ කාලේ ඉඳලා බලන්න. ඉතින් ඒකෙත් හැටි ඉතින් ළමයි shopping කරන එක පැත්තකින් තියලා අම්මයි මායි ගේම් zone එකට ගියා. ඉතින් ඔන්න ඔය වීඩියෝ එක විතරයි තියෙන බට් අපි තව ගේම්ස් ප්ලේ කරා. ඒවා වීඩියෝස් ගන්න බැරි වෙලා ළමයි අම්මා ඔක ඉතින් වීඩියෝ කරලා මම කියලාත් නෙමෙයි. මේ ඉතින් බලන්නකෝ මම මේක අලුත් මට මතක විදිහට මේක මේ ගේම් zone එක ටිකක් recently වගේ යාලා introduce කරපු එකක් මතකද අර කොන්ඩියුඩෝ යන බෝල් එක එහෙම තියෙන යන්න ඒකත් මෙතන තියෙනවා. ඉතින් මේකෙදි මම දෙතුන් තුන් සැරයක් try කරලා උන් බලන්නකෝ අන්තිමට වෙච්ච දේ. ඉතින් ළමයි ෆයිනලි මට ටෙඩි කෙනෙක් හම්බුණා. ඔයාලත් හැවලොක් සිටි එකට ගියොත් මේ ගේම් zone එකට ගිහිල්ලා මේක try කරන්න. ඒක ටිකක් ලේසි වගේ අනිත් ඒවාට වඩා. අපි ඔතනින් පස්සේ කෙලින්ම කැන්ඩි එකට ගියලා. ඉතින් ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න මට හම්බෙච්ච ටෙඩිව ඔන්න මෙයාව තමයි මං ගත්තේ. ෆානන් ගිහිල්ලා ඔළුවේ ගේම shopping කරා. අම්මගේ පොළොවේ ගහන්නේ. ඉතින් ළමයි අපි පළවෙනි දවසේ එන් කරේ කැන්ඩි එකෙන්. අන්තිමට අම්මට ගැලපෙන ඇඳුම් ටිකක් අපිට කැන්ඩි එකේදී හම්බුණා. ඉතින් එතනම අපි සූප් එකක් බීලා ගෙදර ආවා. ඊට පස්සේ පහවදා බලන්නකෝ අපි මේ කොහෙද යන්නේ කියලා ඔයාලවත් එක්කයි යන්නම්. මේක තමයි බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එක. මං හිතන්නේ ඔයාලා දන්නවා. yes අපි day 2 එකේදී ආවේ. ඉතින් මේ බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එකට කොළඹ ඉන්න කට්ටිය දන්නවා. මේක මාරම ලස්සන තැනක්. හරිම ග්‍රීනි ප්ලේස් එකක්. උදේ 6 ඉඳලා හවස 6 වෙනකම් මම හිතන්නේ මේක ඉන්න පුළුවන්. බට් හවස 5 වෙනකම් තමයි අයාලා ටිකට්ස් ඉෂුව කරන්න කියලා අපිට ගෙදරදී කිව්වේ. ඉතින් අපි දෙන්න පහවදා උදේම තමයි මේකට ගියේ. මේ අම්ම ගොඩාක් කැමති වුණා. මොකද එයා ප්ලාන්ට්ස් වලට ගොඩාක් කැමති නිසා බලනකො මාරම ලස්සනයි. මම ඊට කලින් මෙතෙන්ට ගිහින් තියෙනවා. ඉතින් එදා නම් අපිට unfortunately මල් පිපිලා තිබ්බේ නැහැ. තනින් තන චුට්ටක් තිබ්බා වගේ මතකයි. මේක මල් පිපුණාම මාරම ලස්සනයි. ඔයාලා දන්නවා මේක එක එක ඩ්‍රාමාස් වලට හරි ෆේමස් ඩ්‍රාමා එකක් මේක මේ ලොකේෂන් එක තිබ්බා. ඉතින් ඩ්‍රාමාස් වලට මේක යූස් කරනවා. and photo shoots වලට ඒ කට්ටියගේ pre shoots වලට very shoots වලටත් මේ ලොකේෂන් එක යූස් කරනවා. නැතර වෙනම charges තියෙනවා ඒවට. birthday shoots හිටන් කියන්නේ baby reveals birthday shoots ගොඩාක් ඒව ගන්නවා මෙතන. කොළඹ අපිට හිතා ගන්න අමාරුයි ඇත්තටම මේ වගේ ලස්සන ප්ලේස් එකක් තියෙනවද කියලා. එච්චරටම ලස්සනයි ඉතින් මෙතන. ඉතින් ළමයි මේ ඔයත් බැද්දගාන ඇතුලේ ඉදම්ම අපිට වෙට්ලන්ඩ් පාක් ඇතුලේ ඉදම්ම බලන්න පුළුවන්. මීට වඩා ටිකක් ලොකු ඒරියා එකක් ඉස්සර තිබ්බා බලන්න. බට් දැන් on constructions නිසා ඒක වහලා. and මට මතකයි ඔය කිබුල්ලෝ ඉන්නවා කියලා හිටන් බෝට්ස් ගහලා තිබ්බා. ඉතින් බලන්නකො ලස්සන ඔයාලගේ ෆැමිලි එකේ කට්ටියත් එක්කලා ඔයාලගේ ලවර් එක්ක එහෙම නැත්නම් යාළුවොත් එක්කලා ඇවිල්ලා මෙතන ෆොටෝස් ගහන්න and hang out වෙන්න. මේක ලස්සනම තැනක් කොළඹ. මාරම නිදහස් and හරිම ග්‍රීනි ප්ලේස් එකක්. ඒ කියන්නේ nature කියන එක හොඳටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තැනක් මේක. මේක ළමයි මම ලොග්ස් කරන්න ගත්ත වීඩියෝස් නෙමෙයි නිසා ගොඩාක් ඉම්පෝටන්ට් වීඩියෝස් මට මිස් වෙලා තියෙනවා. මොකද බර්ඩ්ස් එහෙම ගහලා තිබ්බා. හරිම රෙයා අපිට බලන්න පුළුවන් බර්ඩ්ස් and some animals ගොඩක් මේ වෙට්ලන්ඩ් පාක් එක ඇතුලේ දැක ගන්න පුළුවන් කියලා. බට් ඒකට ටයිම් එකක් තියෙනවා ළමයි. most probably like November to February වගේ වෙනකොට හරිම රෙයා animals මේකේ දකින්න පුළුවන්.
කියලා එයාලා මෙන්ෂන් කරලා තිබ්බ මට මතක විදිහට. ඉතින් ළමයි ඔයාලත් මේ වගේ ඔයාලගේ අම්මලා තාත්තලාත් එක්කත් මේ වගේ එළියට එන්න බලන්න යාළුවෙක් එනවා වගේම ඒක මාරම ඩිෆරන්ට් ෆීලිං එකක්. ඔයාලට තේරෙයි කොහොමද ගොඩක් අය යනවා ඇති ඒ වගේ. ඉතින් මමත් අම්මත් එක්කලා ආවා. එතකොට අපේ බොන්ඩ් එක ඇත්තටම ගොඩක් ස්ට්‍රෝං වෙනවා, ක්ලෝස් වෙනවා. අපි අපේ අර අදහස් ෂෙයා කරගන්නවා එක්කෙනාට. ඒ කියන්නේ එයාලගේ අදහස් ටිකක් ඩිෆරන්ට් අපිට වඩා. එතකොට අපිට ඒව ෂෙයා කරගන්න පුළුවන්. and එයාලා කැමති දේවල් මොනවද, අපි කැමති දේවල් මොනවද කියලා අපි දෙගොල්ලන් ෂෙයා කරගන්න පුළුවන්. and පොඩි වේරියේෂන් එකක් තියෙනවා ගෙවල් ඇතුළෙම ඉන්නවට වඩා පොඩක් එළියට ගියාම. ඉතින් ඔය වගේ තමයි අම්මගෙන් මගේ දෙවෙනි දවස් එන්ඩුනේ. ඉතින් ඉතුරු වීඩියෝස් නම් නැහැ. මට එක ක්ලිප් එකක් ඇඩ් කරන්න බැරි වුණා. මම ඒක අන්තිමට ඇඩ් කරනවා. ඔයාලා මොකද කියන්න තියෙන්නේ? මොනවද කියන්නේ? හොඳයි සතුටුයි ඉතින් පේනවනේ අම්මගේ තියෙන සතුට. එයාලගේ විශ් එකම ඇති අපේ ජීවිතේ ඉස්සරහට කරන දේවල් හරියන්න. ඉතින් මට මාරම හැපි එදා. ඉතින් තව දවසක් මම බලනවා අම්මා කොහොමරි ආයෙත් ඔය වගේ රවුමක් එක්ක යන්න. so මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් අපි අලුත් vlog එකකින් හම්බ වෙමු. Thank you for watching.